welcome back seekers. ළමයිනේ අලට කොහොමද? ඔන්න ඉතින් guys අපි අද එකතු වුණා අලුත්ම ගමනක් යන්න. මේ අපි යන්නේ බෙල්ලුඩ් බලා. මේක සුන්දර ගමනක් කියලා හිතුවට ඉස්සරහට යද්දි ඔයාලට තේරෙයි අපි කෑව කට්ට. මෙතනදී අපි එන ආතල් එකෙන් යන්නේ. එනම ආතල් එකෙන් යන්නේ. හැබැයි මේ ආතල් එක කොච්චර දුරට ගමනේ තියෙයිද කියන එක මම ඔයගොල්ලන්ට කියන්නම්. හේතුව අපි සෑහෙන අභියෝග වලට මේ ගමනේදී මුහුණ දුන්නා. ඒකින්ද දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ. guys ඔන්න අපි ඉතින් කැම්පින් එකට අවශ්‍ය කරන බඩු ගන්නවා නුවර කීල්ස් එකට. අතන මෙතනදී අපි ලිස්ට් එකක් හදාගෙන ආවා මේ කියන දේවල් ටික ගන්න ඕනේ කියලා. ඒකට තමයි guys අපි මේ කීල්ස් එකට ආවේ. එකපාරම බඩු ටික අරන් යන්න පුළුවන් හින්දා එකම රැණකින්. හින්දා ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම දැන් මේ වගේ කැම්ප් එකකදී යන්න ඕන දෙයක් නෙමෙයි බඩු ටික මැනේජ් කරගන්න එක මාරම් වටිනවා guys. මොකද පස්සේ ආයේ එහෙට ගියාට පස්සේ ඒක එකක් අමතකුණා අරකක් අමතකුණා කියලා කාටවත් බයින්න තියාගන්න බෑ. මුලින්ම ලිස්ට් එකක් හදාගෙන බඩු ටික ගන්න guys. අනිත් එක මේ වගේ වෙලාවට අනවශ්‍ය දේවල් වැඩිපුර ගන්න එපා. අවශ්‍යම දේවල් ටික ගන්න. මොකද අනවශ්‍ය දේවල් විසික් කරන්න බෑ. මේ වෙලාවේ අර පිරිමස්මෙන් තමයි කටයුතු කරන්න ඕනේ guys. මොකද අපි යන්නේ කැම්ප් එකක් කරන්න. අපි යන්නේ හොටෙල් එකකට නෙමෙයි කැම්ප් එකක් කරන්න. ඒකින්ද අවශ්‍යම බඩු ටික හරියටම ගන්න. ඒක අමතක කරන්න එපා guys. අනිවාර්යයෙන්. අපි දැන් නුවරින් කාලා බීලා එහෙම ඔක්කොම බඩු ටික අරගෙන දැන් මේ බෙල්ලුඩ් බලා පිටත් වෙන්න යන්නේ. අපි 2:00ට බෙල්ලුඩ් වලට යනවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි අවාසනාවන්ත විදියට අපිට යන්න බැරි වුණා. නුවර තිබ්බ ට්‍රැෆික් එකයි ඊට පස්සේ අපි ගිහිලා බඩු අරගෙන ඊට පස්සේ අපි කාලා බීලා සේරම කරගෙන ඉද්දි වෙලාව සෑහෙන පහත් පහුණා guys. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇත්තටම මේ 5යි වෙලාව. ඔන්න බලන්න එක පාට කරුවල වෙනවා. ඒ එක පාට කරුවල වෙනවා කියන්නේ guys මේක මේ මෙහෙට ඉක්මනට කරුවල වෙනවා. අපිට සිහි වෙනවා guys පට්ට කරුවලයි කැම්ප් කරන්න යන්නේ පට්ටම කරුවලේ බෙල්වුඩ්ස් වලට මට හිතෙනවා ටිකට් එක 5යි කියලා අපි හැමෝගෙම බලාපොරොත්තු පොඩ්ඩක් හරි 5යි කියලා. කියන්නේ පට්ටම මේ කියන්නේ මිනිස්සු නෑ guys. ඒකේ මිනිස්සු අඩුයි පට්ට විදියටම. කියන්නේ මම දන්නේ ඉස්සරහ ෆීල්ඩ් එකක් එහෙම යනවා නිකන් කැම්ප් බඩුවක පිටිපස්සේ මම දන්නේ ඒක කැම්ප් කරන්න යනවා දන්නේ නැහැ අපි දන්නේ ගොඩක් අපි කැම්පින් ටික රෙන්ට් කරපු කෙනා අයියනම් කිව්වේ අද වෙල්ලුඩ් එක කවුරුත් ගියේ නැහැ කියලා. මේ වරිණ සෙන්සිය තමයි හැබැයි ලොකුවට වහින්නේ නැහැ. අපි හිතනවා අවුලක් නැතුව යන්න පුළුවන් වෙයි කියලා. බලමු අපි ගිහිල්ලා. මේ වගේ පට්ටම දුෂ්කර පාරකින් තමයි යන්නේ. ඔය විදිහට තමයි බලමු. අපිට ගිහිල්ලාම තමයි අපිට නැතුව මේ කියන්න බෑ. නැද්ද බන්දිමු. අනිවාර්යයෙන්. ළමයිනේ මේ අපි දැන් මේ යූට් වලට ලං වෙලා ඉන්නේ උලංග පේනවා පට්ටම දුෂ්කරයි. ඒක පට්ටම අමාරු. ගමනක අපි මේ යන්නේ පට්ට නෑ. දැන් වෙලාව මම හිතන්නේ එනවා වෙලාව ටයිම් එක. ටයිම් එක මේ වෙලාවේ 6:19 ඔයගලන්ට පේනවා ඇති. 6:19 වෙලාව guys. පාර පේන්නේ ඉතින් 6:19 පට්ට කළුවනේ. හරිද? ඔයගලන්ට පේනවා මේ මචං පේන්න බෑ මොකද පාර උඩට වෙන්න බෑ. පාන කැලයක් නැද්ද? ඒ කියන්නේ අපි ඉන්නේ ඒ කියන්නේ මුළු මට්ටමේ ඉඳලා සෑහෙන උස්සක. උඩකම තමයි ඉතින් අපි දැන් මේ යන්නේ බෙල්ලුඩ්ස් වල ඒ විල ගාවට මොකද මුතු ගෙලියා. මුතු ගෙලියාව කියන්නේ මුතු කෙල්ල වැව. අන්න ඒ විල පිටාව තමයි අපිට වාහනේ පාක් කරලා උඩට කැම්ප් කරන්න යන්න වෙන්නේ
guys මේ යන පාර තමයි ඔයගලන්ට මේ අපි පෙන්නන්නේ. අපි එක්කෙනෙක්ගෙන් ඔක වහගෙන ඉන්නේ. අපි එක්කෙනෙක්ගෙන් යනවා guys මේ ඉතින් අපි පස්සේ බලේ ආවේ බවුස් යන්න දෙවිල්ල නැද්ද කියලා. හැබැයි අපිට කට්ටියගෙන ඇඟට ලේ ටිකක් කිව්වා guys. එයා කිව්වා කට්ටිය සෙට් එකක්ම අද ගොඩක් කට්ටියම ආව කැම්ප් කරන්න කියලා. ඒගොල්ලන්ට ඔයගලන්ට පේනවා zoom කරලා පෙන්නන්න මට. ඔයගලන්ට මේ පාර zoom කරලා පෙන්නන්න. ඔයගලන්ට පේනවා පට්ට විදියට වහිනවා එළියේ. ඒ කියන්නේ අපි පට්ට විදියට වහන්න දැක්කම අකුණුත් ගහනවා guys. බලමු මේ එක්ස්පීරියන්ස් එක guys අපිට ඔයාලන්නා සෙරන්ඩිප් සීගර්ස් අපි හැමදාම කරන්නේ වෙනස්ම දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමයෙන් එහාට ගිහපු අලුත් දෙයක් කරන්නේ. අපිට දෙන්න ඕනේ ඒකේ රහ තමයි දෙන්න ඕනේ guys. අන්නේ රහ දෙන්න තමයි මේ වගේ රිස්ක් එකක් අරගෙන මේ වගේ අමුතු දෙයක් හැමදාම වෙනස් දෙයක් කරන්නේ. අන්න ඒකයි අපි මේ දේවල් ඔයාලට දෙන්නේ මේ ටයිම් වලට කොයි විදියට දෙන්න පුළුවන් කියන එක අපි දෙන්නේ මෙන්න මේක හින්දා. මේ U එකක් තියෙන්නේ ගයිස් අපි දැන් මේ ඇතුළට ආවා වෙල්වුඩ්ස් වල මෙතන ඉස්සරහා සෙට් එකක් ඉන්නවා කියන වටේම වගේ මේ පාර කැම්ප් කරලා තියෙන්නේ ගඟ මේ කියන්නේ මෙතන තියෙන ගඟක් වගේ තියෙන ඒකේ වැව වටේටම තමයි කැම්ප් කරලා තියෙන වලට පේනවාද අපි දැන් ඇතුළට ආවා වාහනේ ඇතුළට දාන්න බැරුණා අපි පාරයි ඉන්නේ නැවැත්තුවා දැන් මේ අපි දැන් මේ කැම්ප් කරන්න මේ ප්ලේස් එකක් හොයාගෙන යන ගමන් මචං මේ කුඩේ යල්ලපන් පොඩ්ඩක් මට ස්ටේබල් නෑ මේ අපේ සෙට් එකේ ඉන්නවා මෙතන ඉන්නවා අපේ මේ තුෂානයා මෙතන ඉන්නවා අපේ ජිහානයා මෙතන උඹලා හැමෝම දන්නවා අපේ දිනුජ මාව වෙන්නවා මට බලලා ගන්න මේ තමයි ගයිස් මම චාරකේ හරිද අපි බලමු මේ අපි කොහෙද ටෙන්ට් එක ගහගන්න කියලා ඔයාලට පේනවා ඉස්සරහා මේ තැනක් තියෙනවා කට්ටිය මේ ගහලා තියෙනවා ටෙන්ට් එක අපිට දැන් ගහගන්න වෙනවා ගයිස් මෙන්න මේ වගේ හරියකට හරි ටෙන්ට් එකක් ගහන්න වෙනවා අපි තැනක් හොයාගෙන ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්න අනිවාර්යෙන් ඉස්සෙල්ලාම දැන් අපි බඩු මුකුත් අරන් ආවේ නැහැ ටෙන්ට් එකේ බඩු විතරයි අරන් ආවේ එහෙනම් බලමු අපි මොකද කරන්න කියලා ගයිස් අපේ කට්ටිය බරටම වැඩ ටෙන්ට් එක අපි මුල් ටික ඉනිෂියලයිස් කරා ඔටෝමැටික් ටෙන්ට් එකක් තමයි අපි අරන් ආවේ මේ වෙලාවේ ලේසි මොකද ඇත්තටම මැනුවල් ටෙන්ට් එකකට වඩා ඕගොල්ලෝ මේ වගේ වැහි කාලගුණයක් හරි ඒ කියන්නේ අමාරු තැනකට වගේ එනවා නම් අනිවාර්යෙන් ගයිස් ඕගොල්ලෝ අරන් එන්න ඔටෝමැටික් ටෙන්ට් එක මොකද ඇත්තටම මාර පහසුයි මේක ඉනිෂියල් කරගන්න මේක කෙලින්ම ගාන්ට අදාළ හොයාගත්ත මේ ප්ලේස් එකට මේ ලෑන්් කල්ලා ගාන්ට 4 දෙනෙක් විතර කොන් 4ෙන් අල්ලලා ගයිස් මේ කොකු සෙට් එකක් කොකු 8ක් එනවා මේකට මේ කොකු 8 ඊට පස්සේ අදාළ කොන් 4ට මේ හරියට හයි වෙන්න ගහගන්න තියෙන්නේ ගයිස් ඊට පස්සේ ශක්තිමත් වෙන්න මේ ගල් තියන්න තියෙන අපේ කට්ටිය වැඩ බරටම තෙමි වැඩ කරන්නේ ඒ කියන්නේ අපි මුලින්ම ආපු ගමන් මේක ටක් ගාලා කට්ටිය එකතු වෙලා 4 දෙනා ගැහුවා අපි ඒකයි මුලදී ගහන එක වීඩියෝ එකක් ඇත්තටම ගන්න බැරි වුණේ මෙන්න මෙහෙමයි ගයිස් අපේ ටෙන්ට් එක ඇත්තටම දැන්ට හැදුනේ දැන්ට ගයිස් තව තියෙනවා අපේ රේන් කෝට් එක දාගන්න තියෙනවා උඩට අපේ කට්ටිය ඒකට වැඩ කරන ගමන් ඉන්නේ මේ ටෝච් එක මොකද ගයිස් අපි කොහොම හරි මේ 7යි කීයට මචං ආවේ අපි 6:45 7 විතර වුණා මේ ගයිස් බෙල්ලුඩ් වලට එන්න ඇවිල්ලා මේ ඒ වෙලාවේ ෂේප් එකේ මේ පොඩි වැස්සක් වගේ සීන් එකක් තිබ්බනේ පොඩයක් තිබ්බා මේ කියන්කෝ විස්තර ටික මට දැන් ඊට පස්සේ එහෙම අපි ඉතින් ටෙන්ට් එක ගහගත්තා ඊපස්සේ ඒ කියන්නේ අපි එද්දි කියන්නේ ඔව් ඕගොල්ලෝ දකින්න ඇති මේ බලාගෙන එද්දි වීඩියෝ එක අපි ඒ කියන්නේ සෑහෙන කට්ටක් කාලා පාරක ආවේ ඒ කියන්නේ බැස්සත් එක්ක වාහනේ පට්ට මේ පරිස්සමට ආවේ ඇවිල්ලා මේ අපි හිතුවේ නැත්තටම අර අපි මුලදී කිව්වා වගේ මේ අපි ටෙන්ට් එක රෙන්ට් කරපු අයියා පවා කිව්වේ මල්ලි මන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ අද බෙල්ලුඩ් යන එක වැස්ස කලින් දවසේ තිබ්බා කියලා. ඊට පස්සේ අපිට අර යන්නම ඕනේ පොඩි කික් එකක් තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවනේ ගයිස් අපි කියන්නේ. අන්න ඒකින්ද මේ අපි හිතුවා නෑ කොහොම හරි යනවා කියලා. අපි කොහොම හරි සේරම බඩු ටික අරගෙන රෙඩි වෙද්දි 4 පහ වුණානේ. 4:04 පහ වුණා බඩු ටික. ඊට පස්සේ කොහොම හරි ඒක පිටක් වෙද්දි ඊට පස්සේ අපි තව එක පාරක් කොහොම හරි පාරක් වැරදුනානේ. මාරස්සන පාරෙන් ගිහිල්ලා ඊට පස්සේ අපි ආයේ පස්සට ඇවිල්ලා කොහොම හරි ආවා.
ඇවිල්ලා ඊට පස්සේ වැස්සක් සෙට් වුණා. ෂේප් එකේ පොදයක් එක්ක වගේ තමයි තිබ්බේ. පොදයක් එක්ක වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි කට්ටක් කාගෙන මෙතනට ඇවිල්ලා පොදේම තමයි. ඊට පස්සේ අපි දැනුත් එතන පොඩි එකක් තියෙනවා. දැන් නම් හැබැයි තිබ්බට වඩා සාපේක්ෂව හොඳයි නේ. අපිට ඇතුළට එද්දි ඒ කියන්නේ මෙතන නිකන් ගේට් එකක් වගේ තියෙනවා. ගේට් එකක් වගේ තිබිලා මේ අපි ට්‍රයි එක දුන්නේ මචං උඩට යන්නනේ. ඒ කියන්නේ මේක අර පල්ලෙහා වැව වගේ එකත් එක්ක වටේට ලස්සන ඔයගොල්ලන් උඩේට බලන්න. ඔව්. ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එක යද්දි ඔයගොල්ලන්ට ෆොටෝ එකක් පේනයි. මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි ඔයගොල්ලන් දැන් පේනවනේ. ඔන්න ඔය වගේ ෆොටෝ එකක් තමයි මේකේ පේන්නේ. තනිකරම වැවත් එක්ක වටේ ලස්සන පාරත් එක්ක ඊට පස්සේ කන්දත් එක්ක. අපිට ඕනුනේ කන්දේ තමයි ටෙන්ට් එක ගහගන්න. ඒ උනාට අපි ආව ටයිම් එකත් එක්ක රැත් එක්ක ගන්න බැරි වුණා නේද? ඒ වෙලාවේ වැස්සනේ උඩ වෙලාවේ වැස්ස. ඒ කියන්නේ කට්ටිය රෙකමෙන්ඩ් කරේ නැහැ. ඒ කියන්නේ ආව ගොඩක් අයම කිව්වේ මේ මල්ලි උඩ ගහන්න එපා. උඩ ගහලා තිබ්බ ගොඩක් අය පල්ලයට ඇවිල්ලා තිබ්බා. ඒකින්ද ගයිස් අපි දිගරණය කරා උඩ ගහන එක රිස්කි හින්දා ඒ වැස්සත් එක්ක ඒ වෙලාවේ පල්ලෙයා ගහන්න. ඊට පස්සේ අපි ලස්සන තැනක් තෝරගත්තා. ඒක උදේට පෙන්නන්නම්. ඒ කියන්නේ අර වැව අද්දරම තමයි අපි ටෙන්ට් එක ගහන්න ප්ලේස් එක තෝරගත්තේ. ඔයගොල්ලෝ බලාගෙන ඉද්දි දැක්කනේ ටෙන්ට් එක ගහපු විදිය. අන්න ඒ විදිහට තමයි මේ උනේ. දැන් තමයි පොඩ්ඩක් මේ චේරම් බට් එක මේ වෙලාවේ arrange වෙලා කට්ටිය මේ change එකක් එහෙම දාගත්තේ. අපි බලමු ඉස්සරහට මේ අපි දැන් කෑම හදා ගන්න ඕනේ. අපි ගෙනල්ලා තියෙන කෑම ටික ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉස්සරහට කෑම හදා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අපි රැට නූඩල්ස් එකක් වගේ තමයි ගෙනාවේ. හරිද? ඊට පස්සේ අපි අපේ ගෑස් ස්ටෝව් එක ගෙනාවා. ඒ ටික සෙට් කරගන්න ඕනේ. අපි කෑම ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ දැන්ට නූඩල්ස් එකක් වගේ සරල එකක් තමයි මේවා කරේ. උදේට අපි වෙනම කෑම තව උඩේට බ්‍රෙඩ් වගේ ගෙනාවා. ඒ ටික ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද ගෙනාවේ, මොනවද ඕන කරන්න කියලා. අපි ගොඩක් ඒවා කියන්නේ අපි දවල්ට පවා කියන්නේ එළවලු පොඩි ප්‍රමාණය වගේ ගෙනාවා. උයා ගන්න. ඒ කියන්නේ අරකින් උයාගෙන මැච් එකක් ගහගන්න පුළුවන් විදියට. يعني අර සෙට් එකේ කර පුළුවන් නම් පොඩි දේවක් හරි උයන්න පුළුවන් විදියට එකෙක් මැච් එකක් ගහගෙන එන්න. ඒකද මාර වටිනවා. මේ ඇත්තටම අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ආතල් එක අපි ගත්ත මේක දැන් උඹ ගියාන්ගෝ ජිහාන් මොකද්ද උනේ කියලා උඹ ඇතුලේ ඉද්දි නේ. ඒ කියන්නේ තනිකරම කියන්නේ වෙනම මේකක්නේ. අපි මේක ආවට පස්සේ කියන්නේ අපිට මේක ගහන්න ඕනේ කියලා අපි දුවා. ඒ වෙලාවේ වෙන එකනේ අතහැරලා ගිහිල්ලා පට්ට කොටනවා විදුලිත් කොටනවා. ඒ යත්සේ තුෂානයත් සෑන හැමෝම පාට්ට කට්ටක් කෑවා. මේ කොහමරි මැච් එක ගහලා වැඩේ ගැහුවා. ඒකින්ද පට්ට සතුටුයි. අපි බලමු ඉස්සරහට මේ අපි දැන් කෑම ගන්න ඕනේ මොකද්ද කරන්න කියලා අපි ඔයාලට පෙන්නන්න. එහෙනම් ගයිස් ඔයගලන්ට පේනවද? අපි අර පල්ලෙහා ටෙන්ට් එකේ ඉඳන් අපි ආවා උඩට රෑ. ටෙන්ට් එක නම් ගේන්න බැරි වුණා ඇත්තටම. අපි ඇවිල්ලා ගයිස් දැන් අපි මේ ඉන්නේ බෙල්ලුඩ්ඩල උඩම හරිය ඉන්නේ. ඔයගලන්ට කළුවරේ ඉඳන් මුකුත් පේන්නේ නැති වෙයි. දැන් අපි මේ මෙතන බෙල්ලුඩ්ඩල උඩ ගිනි මැලයක් ගහන ගමන් ඉන්නේ ගයිස්. දැන් වෙලාව කීයද මේ කවුරු හරි ෆෝන් නැද්ද? 11යි. ෆෝන් නැද්ද මචං? දැන් හරියටම වෙලාව මම ඔයගලන්ට පෙන්නන්නම්. 11:29යි. හරිද වෙලාව? ඔයගොල්ලෝ බලන්න බොරු නම් 11:29යි. හරිද? දැන් වෙලාව මේ අපි ඉන්නේ බෙල්ලුඩ්ස් වල උඩම top of the mountain. අපි මෙතන ගිනි මැලයක් ගැහුවා guys. ඒක අපේ වෙලාවට පත්තු වුණා. ඊගේ වෙනම vibe එකක් තියෙන්නේ. අපි ඇත්තටම මේක ආවේ නිදාගන්නේ නැතුව ඔයගොල්ලන්ට මේ real experience එක මේක දෙන්න. මෙතන ඇත්තටම view එක ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඇත්තටම මේ වෙලාවේ තියෙන කළුවරත් එක්ක ඇත්තටම මෙතන view එක අපි හෙට උදේට අනිවාර්යෙන් පෙන්වන්න. මේ ඇත්තටම මෙතනට ඇවිල්ලා ඒ feeling එක විඳින්න. නැත්නම් දිනුජ ඒ feeling එක මෙතනට ඇවිල්ලා විඳින්න ඕනේ. නැත්තම් මේකේ ආතල් එක ඇත්තටම ඒ feeling එක විඳපු කෙනා තමයි දන්නේ. නැද්ද මචං? අනිවාර්යයෙන්. Good morning guys. දැන් තමයි ඇහැරුනේ. වෙලාව කීයද බලමු. වෙලාව 5:47යි. දේ වෙලා බලමු එළිය ගිහිල්ලා වලට පේනවද view එක? මාරම ලස්සනයි. අපිත් ඇත්තටම ඉතින් මෙච්චර ලස්සනයි කියලා. ඇත්තටම මේ
වැව මෙහෙම පේනවත් අපිට ඊයේ තිබ්බේ නෑ. ගයිස් ඔයාලට පේනවද මේ view එක? මේ තමයි බෙල්වුඩ් වල ඇත්තටම ලස්සන view එක. කියා ගන්න වචන නැහැ. ඒ view එක දැක්කම අපි බලමු උඩට ගිහිල්ලා උඩ view එක කොහොමද කියන එක. උඩ view එක අපි බලමු ගිහිල්ලා කොහොමද view එක කියලා. අපි guys හිමීට ඔයාලට පේනවා බෙල්වුඩ් වල කන්ද නැගගෙන යනවා. අපේ යාළුවෝ සෙට් එක ගිහිල්ලා තියෙන්නේ දැන් උඩට. ඔයාලට පේනව නේද? දිව්‍ය ලෝකෙට යන පාරාදීසයක තමයි අපි මේ ඇවිදගෙන යන්නේ. ළමයිනේ ඔයාලට දැන් පේනව නේද මේ දිව්‍ය ලෝකේ පාරාදීසය? මේක කොච්චර ලස්සනද? ඇත්තටම මෙතන මේ තියෙන view එකත් එක්ක හැමදාම මෙතනට වෙලා ඉන්න තිබ්බනම් ඒකේ තියෙන නිදහස කියන දේ තේරෙන්න ඔයාලා මෙතනට එන්න ඕනේ. මම මේකේ වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එක කට් කරලා තියෙන ළමයි. මොකද හේතුව මෙතන මාර විදියට හුලං. අපි කතා කරන කිසිම දෙයක් මෙතනදී ඔයාලට ඇහෙන්නේ නැති වෙයි. හැබැයි අපිව පේනෙයි. මොකද මාර විදියට හුලං මෙතන හුලං කපොල්ලක් වගේ guys. ඒ තරම් මාර විදියටම හුලං. ඕගොල්ලන්ට තේරෙනවා අපේ ෂර්ට් පවා මේ හුලඟ යනවා. ඒ කියන්නේ guys අපි කටහඬවත් ඇහෙන්නේ නැහැ වීඩියෝ කරාට පස්සේ. හැබැයි ඔයාලට පේනවා කටහඬ ඇහුන්නේ නැති වුණාට මෙතන තියෙන ලස්සන, මෙතන තියෙන ඒ මනස්කාන්ත දර්ශනය ඈත බලන්න බුදුදත් අහසත් යා වෙලා වගේ තියෙන view එක මම මේ ඔයගලන්ට පෙන්වන්නේ ඈත තියෙන සුන්දරත්වය. මේ කියලා දෙන්නේ මේ ඈත තියෙන දේවල් ගැන. මෙතෙන්ට අනිවාර්යෙන් එන්න ඕන තැනක් guys. මොකද මේ තැනට ආවට පස්සේ ඒ ආව කෙනා විතරයි ළමයි දන්නේ මේකේ තියෙන ආතල් එක. මේ ආතල් එක කියන්නේ මේ නිදහස. මේ නිදහස අනිවාර්යෙන්ම ඔයා කාර්ය බහුල පුද්ගලයෙක් නම් ඔයත් නිතරම තියෙන තමන්ගේ එදිනදා තියෙන වැඩත් එක්ක බිසි වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වගේ ට්‍රැවල් එකක් කරන්න අමතක කරන්න එපා. මාරම විදිහට මානසික සුවයක් දැනෙනවා. මේ වගේ තැන්වලට, මේ වගේ නැචරල්, මේ වගේ ස්වාභාවික තැන්වලට එන්න. ඇවිල්ලා බලන්න guys මේ වල තියෙන වෙනස. මේ වලින් මොකද්ද ලබා ගන්න පුළුවන් දේ කියන දේ ජීවිතයට එකතු කරගන්න. සබා දහම තමයි guys අපිව ජීවත් කරන්න. ඒක අමතක කරන්න එපා. guys පොඩ්ඩක් බලන්න 360 view එකේ තියෙන ලස්සන සන්රයිස් එකට පස්සේ මෙතන තියෙන ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. මෙතනට ඒ ලස්සන බලන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්න ඕනේ guys. ගයිස් දැන් අපි උදේට නැගිටලා තේ බොන්න තමයි හදන්නේ. ඔයාලා පේනවා මේ සුපිරි විවේකත් එක්ක. ආයි තේ එකක් කුණුවෙන් හදාගෙන බොනවා කියන්නේ ඒක වෙනම ආතල්ලයක්. අපි වෙනම ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනාවා. ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි රත් කරලා බොන්න හදන්නේ. ගයිස් ඔයාලට පෙන්නන්න බැරිුණානේ මේක තමයි අපේ ටෙන්ට් එක. ඇත්තටම උදේට පේන විදිය. රෑ අමාරුවෙන් කට්ටක් කාගෙන ගෙවුව ටෙන්ට් එක තමයි.
අපේ කොල්ලෝ ටික දැන් උදේ කෑම ටික හදන්න හදන්නේ. මේ විදිහට පොඩි ඇරේන්ජ්මන්ට් එකක් දාගත්තා. වැව කිට්ටුව. වැව අත්තර. කට්ටිය හදන්න මොනවද මචං හදන්නේ? සෑන්ඩ්විච් ක්ලබ් සෑන්ඩ්විච් එකක් නේ හදනවා කිව්වේ. අපි බලමු ක්ලබ් සෑන්ඩ්විච් එක කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි ගෙනල්ලා තියෙනවා guys. පාන් ගෙනල්ලා තියෙනවා. මටර් තියෙනවා. සලාද කොළ එළවලු තියෙනවා. ඊට පස්සේ guys අපි සොසේජස් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොයි විදියට අපිට ක්ලබ් සෑන්ඩ්විච් එක එයිද කියලා. සවන් සොයා සැනකින් පාවෙන මැදියම් රැයේ රැඟුමන් රඟා මතක ලෝකේ වේදනා මතක කරා ගයිස් අපි දැන් සිද්දුවක් එහෙම කියලා උදේට කිවිත් බීලා ඔයගොල්ලෝ දැක්ක අපි කෑම හදන්න ගත්තා. දැන් ඔන්න මම ඊට පස්සේ ක්ලබ් සෑන්ඩ්විච් එක හිමීට ලේයර්ස් තියලා හදන්න ගත්තා ගයිස්. ඔයාලට පේනවා අපේ ජිහාන් එතන සැමන් එකක් හදනවා. දැන් හිමීට මේ සෑන්ඩ්විච් එක මේ හදාගන්න විදිය තමයි ඔයාලට මේ පේන්නේ. අපේ තුෂාන් ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදාද ඉන්නේ. මම හිතන්නේ සුපිරියට මාවනේ මචං කො ක්ලබ් සෑන්ඩ්විච් එක ක්ලබ් සෑන්ඩ්විච් එක නම් පෙන්නන්න බලන්න. ෂෝ ඇප් එක. කොහමද? ආයි ගතියට තියෙනවා. මරු. ගයිස් ඔන්න මේක තමයි අපි හදාගත්ත උදේ කෑම එක අපේ ක්ලබ් සෑන්ඩ්විච්. අම්මට සිද්ධ. පෙන්නන්න බලන්න කොහොමද ඒක සීන් එක කියලා. අම්මට සුපිරියටම තියෙනවානේ. ගයිස් මෙන්න මේක තමයි අපි හදාගත්තේ. කැම්පින් ඇවිල්ලා අපි දැන් කාලා බලමුනේ මචං කොහොමද කියලා. පොඩ try කරලා බලලා කියන්න බෑ. ඔයා එක. nice. වීඩියෝ දාලා තියෙන තාත්තේ. මිනිස්සු හොඳේ කාපු බීපුව සුද්ධ කරලා පරිසරයටත් හානි කරන්නේ නැතුව එතනින් යනවා නම් අන්න ඒක තමයි හරි මිනිස්කම. අපේ ආතල් එක අපි ගන්න ඕනේ. ඒ වගේම පරිසරයත් සුරකිලා අනිවාර්යෙන්ම අපි යන්න ඕනේ. ගයිස් අපි දැන් යන්නයි හදන්නේ බෙල්ලුඩ් වලින්. අපි දැන් කැම්පින් ටෙන්ට් එක අස් කරන්න තමයි යන්නේ. කට්ටිය පැක් කරගෙන ඉන්නේ. සුපිරි අත්දැකීමක් ගත්තා. ගයිස් ඔයාලට පේනවා අපි මෙතන තමයි මේ ටෙන්ට් එක ගැහුවේ. ඔයාලට පේනව නේද? එක කුණු බිඳක් නැහැ. අපි සේරම ටික අස් කරලා ගෙනියනවා. මේ ගාබේජ් බෑග් වල ඔක්කොම ටික දාලා පෙන්නනවා. අපි මේවා පෙන්නන්නේ අපි මේවා කරනවා පරිසරයේ සුරකින්නවා කියන්න නෙමෙයි ආදර්ශයක් දෙන්න. ඔයගොල්ලොත් මේ වගේ තැනකට ආවොත් පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න. හැබැයි කිසිම දෙයක් දාලා යන්න එපා. හැම දෙයක්ම අරන් යන්න. තව කෙනෙක්ට මේ සුන්දරත්වය විඳින්න දෙන්න. මතු පරිපූර්ණට ඉතුරු කරන්න. ඔගොල්ලෝ දකින්නදී අපේ අපි පුළුවන් විදියට දැම්ම තැනක් මොකටද වෙන්නේ කට්ටක් කාලා රෑවිල්ල කැම්පේවුත් ගහලා මම දැන් ලේසන් කවුරුත් කරන්නේ නැහැ. ඒ අභියෝගය අපි බාරගෙන කරා. යන්නේ පට්ටම කට්ටක් කාලා රෑවිල්ල කැම්පයක් ගහලා ඊට පස්සේ ඊට දැන් වලම ඒ වෙලාවේ පට්ට ඊට පස්සේ අපිට එක දෙයක් මිස් වුණා. මේ ඊටසේ සන්රයිස් එක මිස් වුණා. හැබැයි අපි සන්රයිස් එකට පස්සේ ඊට උදින් දෙන්න කලින් වීඩියෝ එකක් ඔයගොල්ලෝ දකින්න ඇති. අනිවාර්යෙන් guys මේ ඔයගොල්ලෝ කැම්පින් එකකට නුවර තෝරගන්නවා නම් සුපිරිම මේක
සුපිරිම ප්ලේස් එක බෙල්ලුට් තමයි. සේෆ්ම ප්ලේස් එක බෙල්ලුට් තමයි. අනිවාර්යෙන් බෙල්ලුට් වලට එන්න. කියන්නේ ඒකේ සුන්දරත්වය ඒකේ ආතල් එක අරගනි. ඒක ආතල් එක ගන්නම ඕනේ. ඒ ආතල් එක ගන්න තමයි අපි මේ මොටිවේට් වීඩියෝ එක කරේ. මෙහෙම වුණත් අපිට වීඩියෝ එක මෙහෙම වුණත් අපිට ට්‍රැවල් කරලා කෑම්පින් එකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මොකක් හරි ඕනම දෙයක් තියෙනවනම් අපිට දෙයක් කරන්න ඕන නම් ඒකට අපිට අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. නැද්ද මචං? ගයිස් එහෙනම් අපි මේ අන්තිමටම ඇවිල්ලා තියෙන්නේ අපි ආවේ නුවර තියෙන බෙල්ලුට් කියන ප්ලේස් එකට. මේ බෙල්ලුට් කියන්නේ දිව්‍ය ලෝකයක්. දිව්‍ය ලෝකෙට එන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කෑම් කරන්න. ඇවිල්ලා ඒ ෆීලිං එක විඳින්න. මේ වගේ හැමදේම කරන හැමතැනම යන වීඩියෝ ඔයාලා ගාවට ගෙන්න ගන්න ඕන නම් පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් guys අපි ගිහින් එන්නම්. අපි සෙරන්ඩිප් සීකර්ස්